හරි මම පුතා කියන්නකෝ දැන්. නයිදම් අත්තකතම් බිම්බං. නයිදම් පඩකතම් අගං. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරෝධයති. ඒකේ තේරුම මොකද්ද පුතේ සිංහල තේරුම? මේ තමා විසින් කරන දෙයක් නොවේ. වෙන කෙනෙක් මට කට පුතේ කොත් නෙමෙයි. හේතු නිසා හටගත්තු දෙය හේතු නැතිවීමෙන් ඉතිරි නැතිවම නිරුද්ධ වේ. හරියට හරි. එතකොට පුතේ බුදුරජාණන් වහන්සේ මම පුතා මොකක්ද දේශනා කරලා තියෙන ධර්මයේ බුදුරජාණන් වහන්සේ යම්පුරු දහමේ මොනවද තියෙන ධර්මතාවය? කියන්නේ දේශනා කරලා තියෙන ධර්මය මොකද්ද? හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම. කියන්නේ එතකොට පුතේ බුදුරජාණන් වහන්සේ අර දැන් එතකොට කට්ටිය ඔය කියන්නේ මේ ගොඩාක් හැම වෙලේම එතකොට කර්මඵලවාදයක් ගැනත් කතා කරනවා. දැන් ඊයේ දැක්කේ නැද්ද පෙරේදා 100ගේ මූණට අර අඹගෙඩිය කරලා අනේ මගේ කර්මෙ මේක මගේ වෙලාව හොඳ නැහැ කක. එහෙම හිටන් කියන්නේ ඒ ගොඩාක් අය කර්මය ගැන කියනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම එකක් කියලා නැද්ද පුතේ? තාත්තා කර්මඵලවාදී ගැන බුදුරජාණන් වහන්සේ බොහෝම චූටයි කියලා තියෙන්නේ. හැබැයි නිවන් දකින්න නම් හේතුඵල ධර්ම ගැන තමයි දැක ගන්න ඕන. රයිට්. එතකොට ඒ කියන්නේ කර්මඵලවාදයේ දැනගෙන නිවන් දකින්න බෑ. හේතුඵල ධර්ම තමයි නිවන් දකින්න ඕන වෙන්නේ නේද? හරි. එතකොට පුතේ මට හරි. මම පුතා අර හේතු මේ මොකද මේ හේතුඵල ධර්ම අනුවද මොකද්ද මට අර රූපයක් හැදෙන හැටි කියලා දුන්නේ දා. එදා මට කියලා දුන්නේ ආපහු පාරක් එක කියලා දුන්න හැකිද? මේ රූප මේක හැදෙන විදිය මම ෆෝන් එක අරන් කියන්න ඕක හැදෙන විදිය. ඉස්ලාම් මේකට ආලෝක මොකද්ද ඔක මට හොඳට පේන්න තියාගන්න ටිකක් අන්න රයිට් හරි ෆෝන් එක හරි ආමු තියන්න කියන්න පුතේ ඉස්ලාම් මේකට ආලෝකයක් වැටෙනවා ඊට පස්සේ මේකින් ඇසට වඩන සටහනක් පේනවා ඒ කරලා ඊට පස්සේ අපි අම්මලා තාත්තලා මේකට කියලා තියෙනවා කළු කියලා. කළු පාට කියලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒ වර්ණ සටහන අඳුර ගන්නවා කළු කියලා නේද? එතනින් පස්සේ මම පුතා එතනින් පස්සේ මේ ෆෝන් එක උඩට ගන්න. අපි මේක අල්ලලා බලනකොට අපිට තදගතියක් දැනෙනවා. ඊට පස්සේ ෆෝන් එක අපේ අම්මලා තාත්තලා කියලා තියෙනවා මේකට ෆෝන් එක කියලා. ඒ හින්දා අපිත් මේකට ෆෝන් එක කියලා කියනවා. රයිට්. එතකොට ෆෝන් එකක් කියලා දැකගන්නේ ওই විදිහට නේද? එතකොට මේ ලෝකේ තියෙන හැම බඩුවක් භාණ්ඩයක්ම මේ ගෙවල් දොරවල් මේ පේන හැම එකක්ම මම පුතා ওই විදිහට තමයි දැකගන්නේ නේද? ආලෝකයක් ඕන වෙනවා, වර්ණ සටහනක් වෙනවා, ඊළඟට විඥානය කියන එකෙන් තමයි කියන්නේ අර අපේ හිතේ තියෙනවනේ ෆෝන් එක කියලා අපි දැනගන්නේ. ඒ තුන එකතු වුණාම තමයි ලෝකේ බඩු හැදෙන්නේ නේද? ওই විදිහට දැක ගන්නකොට මොකද්ද මම පුතා අපි ඒතකොට කියන්නේ? විඥාණයෙන් දැකගත්තා කියලා. හරි. ඒතර විඥාණයෙන් දැකගත්තාම පස්සේ මොකද්ද පුතේ ඒකේ තියෙන දේ? ඉතින් විඥාණයෙන් දැකගත්තාම පස්සේ හැබැයි විඥාණයෙන් දැකගත්තොත් නිවන් දකින්න නම් බෑ. එතකොට අපායේ දිවි ලෝකේ තමයි ඇවිදවිදි ඉන්න වෙන්නේ. මේ එතකොට ඒ කියන්නේ විඥාණයෙන් දැකගත්තාම පස්සේ මොකද්ද වෙන්නේ අපච්චි? නිවන් දකින්න බෑ. අපාය දිවි ලෝකේ තමයි ඇවිදවිදි ඉන්න වෙන්නේ. ඒතකොට අපච්චි මම නිවන් දකින්න නම් මේ ප්‍රඥාවෙන් දැක ගන්න. ප්‍රඥාවෙන් දැක ගන්න ඕනේ. ඒත් ඒ දකින්න දේවල් අපි ප්‍රඥාවෙන් දැක ගන්න එක නිවන් දකින්න ඕනේ වෙන්නේ. මම පතා මට ඔක ප්‍රඥාවෙන් දකින්න දෙයක් කියලා දෙන්නකෝ එහෙනම්. ආලෝකයක් මේකට වැටෙනවා. මුලින්ම ආලෝකයක්. මේකෙන් ඇසට වර්ණ සටහනක් පේනවා.
තියෙනවා. ඔව්. ඊට පස්සේ එතකොට 30යි. ඊට පස්සේ වරසටහනක් වැටෙනවා. ඒක ඒක මේ කඩු අපේ අම්මලා තාත්තලා කියලා තියෙනව නේද? කඩු කියලා. ඔව්. ඔව්. කළු කියලා අපි අඳුරගන්නවා. අපි ඒක කඩු කියලා අඳුරගන්නවා. හා හා. ඒකල්ලා ඊට පස්සේ කඩු කියන්නේ මගේ සිතේ. හා හා. ඒ කියන්නේ කළු කියන එක සිතුවිල්ල මගේ සිතේ තියෙනවා කියලාද කියන්නේ? ඔව්. හා ඒකල්ලා පුතේ. ඊට පස්සේ අපි මේක අල්ලලා බලනකොට අපිට තද ගතියක් දැනෙනවා. ඔව් මගේ ෆෝන් එක අල්ලද්දි තද ගතියක් දැනෙනවා. ඔව් ඒක ඉතින් ඒක කියන්නේ මගේ සිතේ. තද ගතිය තියෙන්නේ අපේ සිතේ. හා ඔව් ඒක හරි. ඔව් ඒකත් ඇත්ත තමයි. සිතටනේ දැනෙන්නේ නේද පුතේ? හරි. හරි. එතනින් පස්සේ එතනින් පස්සේ මේ හැම ෆෝන්. මේ ෆෝන් අපේ අම්මලා තාත්තලා මේකට කියලා තියෙනව නේද? ෆෝන් එක කියලා. ඔව්. ඒ හින්දා අපිත් මේකට ෆෝන් එක කියලා කියනවා. ඔව්. මේ මුළු ගස් වැල්ලම තාත්තට මම පේන්නේ මේ විඥානේ විඥාණයෙන් තමයි පේන්නේ. ඉතින් ප්‍රඥාවෙන් දැක ගන්න ඕනේ වුණාට නේද? හා. එතකොට ප්‍රඥාවෙන් දැක්ගත්තාම පස්සේ පුතේ ඔතන ෆෝන් එකක්. එතකොට ෆෝන් එක කියන්නේ සිතුවිල්ලක් කියනවා. කළු පාට කියන්නේ සිතුවිල්ලක්, තද ගතියක් සිතුවිල්ලක් නේද? එතකොට පුතේ ඔතන මොකද්ද එතකොට එහෙනම් තියෙන්නේ? එතකොට ඔතන ෆෝන් එකක් නැද්ද එතකොට? ප්‍රඥාවෙන් බලද්දි. ප්‍රඥාවෙන් බලද්දි ෆෝන් එකක් නැහැ. ඔව්. විඥාණයෙන් දැකගත්තාම දැකගත්තාම ෆෝන් එකක් තියෙනවා. නා හා හා. හරි. එතකොට ප්‍රඥාවෙන් දැක්ගත්තාම ෆෝන් එකක් නැහැ. මේ විඥාණයෙන් දැක්ගත්තාම පස්සේ ෆෝන් එකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද පුතේ කියලා තියෙන්නේ? එතකොට පුතේ ප්‍රඥාවෙන් බලද්දි ෆෝන් එකක් නැහැ ඔතන නැහැ කියලා තේරෙනවා. එතකොට මොකද්ද ඔතන තියෙන්නේ? එතකොට ප්‍රඥාවෙන් බලද්දි චිත්ත ධර්ම ටික එකතුවක් තමයි තියෙන්නේ. එතකොට ඔතන ප්‍රඥාවෙන් බලද්දි ෆෝන් එකක් නැහැ, චිත්ත ධර්ම ටික එකතුවක් තමයි තියෙන්නේ. නේද? හා විඥාණයෙන් බලද්දි ෆෝන් එකක් තියෙනවා. ඒ දෙකම අපි දැනගන්න ඕනේ නේද? එතකොට ඒ දෙකම දැනගෙන අපි මේ ෆෝන් එක පාවිච්චි කරනවා. ඔව් පාවිච්චි නොකර හිටියොත් එහෙම බෑනේ නේද? පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරනවා ඒ දෙක. ෆෝන් එකක් ඕනේනේ. රයිට්. ඒක දැනගෙන අපි ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපි චිත්ත ධර්ම ටික එකතු වන්නේ කියලා හිතාන පාවිච්චි කරනවා නේද?